රයිට් යමු එහෙනම්. Hello, good morning guys. ඉතින් කොහොමද අපි ඊයේ ට්‍රිප් එක ඉවර කරා බාසිලෝනා වලින්. දැන් අපි යනවා ඇන්ඩෝරා වලට. ඔයාලට රැඳිලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. යන ගමන් පෙන්නන්නම් සුන්දර වටපිටාව. ඉතින් අපි දැන් යනවා කාපාකේට කායක ගන්න. කායක ගත්තා බාසිලෝනා වලට ඇන්ඩෝරා වලට පිටත් වුණා. දව්වක් තියෙනවද? තාම නිදිමත ඉන්නේ. ඊයේ රෑ අපි නිදාගත්තේ පොඩ්ඩක් පරක් වුණා. උපරිම පැය 4ක් වෙයි නිදාගත්තේ. යමු ඉතින්. දැන් අපි මග ඉන්නේ ඇන්ඩෝරා වලට යන ගමන්. ඈත පේනවා අපිට හිම කඳු. ඉස්සර හිම කන්දක් පෙන්නන්නම් ඔයාලට. මෙන්න තියෙනවා හිමකන්ද. අපි යනවා එතෙන්ට. අපි දැන් පොඩ්ඩක් නැවැත්තුවා පොඩි කෝපි එකක් ගහන්න. ගහලා ඉතින් තව පොඩි දුරක් තියෙන්නේ කිලෝමීටර් 50ක් වගේ 50ක් 60ක් වගේ. එතෙන්ට ගිහිල්ලා අපි මේන් සිටි එකට ගිහිල්ලා ඉවරලා අය පෙන්නන්න. අපි මචං කෙලින්ම යමු හොටෙල් එකට. ගිහිල්ලා උන්ට කතා කරලා බඩු දිනනවාද වැඩ දිනනවාද කීයටද දෙන්නේ කිසිමකට කතා කරගෙන මම සිටි එකට. ගයිස් ඉතින් මේ ගෙවල් හදලා තියෙන විදිහ නම් හරිම වෙනස්. බාසිලෝනා වගේ නෙමේ මේ තියෙන වයිබ් එක. අමුතුම ෆීල් එකක් තියෙන්නේ මේ රටට ඇතුල් වෙන්න ඔන්න මෙන්න තියෙනකොට. ක්ලයිමේට් එක උනත් මාර ක්ලියර් ක්ලයිමේට් එකක් තියෙන්නේ. ඉතින් ගයිස් ඔයාලා මේ වීඩියෝ එක බලනවා වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් කරලා ෂෙයා කරලා ඔයාගේ අදහස කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ගයිස් අපි ආවා බෝඩරේට. මේ පැත්තේ ස්පේන්. ඔයාලට පේනවා ඇති ස්පේන් ෆ්ලෑග් එක. අපි දැන් බෝඩර් එක ක්‍රොස් කරන්නයි යන්නේ. ඉස්සරහින් පොලිසියනුත් ඉන්නවා. බලමු අපිව චෙක් කරයිද නැද්ද කියලා. බොදියා පොලිසියා. ඔන්න අපි දැන් ඇන්ඩෝරා වලට ඇතුල් වෙන්නයි යන්නේ. දකුණු පැත්තෙන් ඔයාලට පේනවා ඇති ඇන්ඩෝරා කියලා යුරෝපියන් සයින් එක. ඔන්න අපි ඇතුල් වුණා. යේ! ඉතින් අපිව චෙක් කරේ නෑ. දැන් අපි ඉන්නේ ඇන්ඩෝරා රටේ යුරෝපයේ 6 වෙනිම කුඩාම රටේ. ඔන්න ඉස්සරහින් පේනවා ඇන්ඩෝරා කියලා කෙලින්ම round the boat එකේ. ඔන්න තියෙනවා ඇන්ඩෝරා ෆ්ලෑග් එක. ෆ්ලෑග් එක අස්සෙන් කෙලින්ම බලනකොට කෙලින්ම හිම කන්දක් තමයි පේන්නේ. මාර ක්ලියර් ස්ට්‍රීට් එක. දූවිලි පොදක්වත් නැහැ. ගයිස් අපි ආවා ඇන්ඩෝරා මේන් සිටි එකට. ඇන්ඩෝරා රටේ මේන් සිටි එකට. ඇන්ඩෝරා කියන්නේ යුරෝපයේ තියෙන කුඩාම රටවල් වලින් 6 වෙනි රට. දැන් අපි ඉන්නේ ප්‍රධාන සිටි එකේ ඇන්ඩෝරා වල. ඇන්ඩෝරා ලාවේලා කියන සිටි එක තමයි ප්‍රධාන සිටි එක. ඉතින් ගොඩක් දේවල් තියෙනවා ප්ලෑන් කරලා කරන්න අද දවස් ඇතුළත. බලමු මම පෙන්නන්නම් ඉස්සරහට මොනවද කරන්න කියලා. රැඳිලා ඉන්න කොහොම යන් අපි ඉස්සරහට.
දැන් මේ උදේට කණ්ඩ යන ගමන් පාකින් එකක් හොයාගන්නත් ඕනේ. පාර අයිනක පාකින් එක නවත්තලා ආවේ හොටෙල් එක ළඟ පාකින් නැහැ. ඔයාලත් එක්ක තවත් දෙයක් බෙදා ගන්නම්. මේ ඇන්ඩෝරා කියන රට පාලනය වෙන්නේ ජනාධිපතිවරු දෙන්නෙක්ගෙන්. එක පැත්තක් ස්පේන් ජනාධිපතිගෙන් අනිත් පැත්ත ෆ්‍රාන්ස් ජනාධිපතිගෙන්. එතකොට එක පැත්තක් කතා කරන්නේ ෆ්‍රෙන්ච්, අනිත් පැත්ත කතා කරන්නේ ස්පැනිෂ්. ඉතින් තවත් ප්‍රධානම දෙයක් තමයි මේ රටේ ටැක්ස් ෆ්‍රී. ඒ කියන්නේ ලෝ ටැක්ස් කියලාත් කියනවා. සමහර කට්ටිය කියනවා ටැක්ස් ෆ්‍රී කියලා. අපි ඉතින් පොඩ්ඩක් දැන් කන්න පුඩ්ඩක් නැවැත්තුවා. බජට් එකට යනවා නම් ඉතින් මැක්ඩොනල්ඩ් එකක් වගේ තමයි ඉතින්. යමු කියලා බලමු. අද නම් මේකේ කවුරුත් නෑ වගේ එක්කෙනයි දෙන්න ඉන්නේ. අපිට ඕනේ ටක් ගාලා බඩට මොන හරි දාගෙන පුළුවන් තරම් ට්‍රැවල් කරන්න. ඒක හින්දා මේකක් තෝරගත්තා. මෙතන කන්ද උඩ ඔයාලට පේනවා ඇති. ඉන්නේ එතෙන්ට යන්න තමයි දැන් අපි හදන්නේ. මම එකපාරක් ඇවිල්ලා ගියා. දැන් මේ දෙවෙනි පාර වයිෆුයි මගේ යාළුවා තීලිනත් එක්ක යන්නේ. දෙවෙනි එක්ස්පීරියන්ස් එක ගන්න. දැන් මේ පාර නම් ස්කේටින් පාරක් කරන්න ඕනේ. ස්කී පාරක්. බලමු ඒ ටිකට ඇඳුම් ටික තියෙනවා. ගන්න තියෙනවා ඇඳුම් රෙන්ට් එකට ගන්න පුළුවන් අපිට. ඒ ටික සපත්තු ඒ සෙට් එකම අරගෙන මේ පාර උඩට යන්න තමයි බලන්නේ. කොහොමද දන්නේ රෙන්ට් ප්‍රයිසස් කොහොමද දන්නෙත් නෑ. ඒවත් බලන්න ඕනේ. කේබල් කාර් එකේ තමයි උඩට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ පිටිපස්සේ එන්නේ টොප් එකට යන්නේ අපි. බලමු තිනින ගියා කොහොමද රෙන්ට් කරන ඇඳුම් එහෙම කොහොමද කරන්න කියලා බලන්න. බලමු. සද්දයක් ඇහෙනවනේ ඔයාලට. වතුර සද්දයක් වගේ. මං නම් දන්නා මොකද්ද තියෙන්නේ කියලා. යමුකෝ ඔයාලටත් පෙන්වන්න මොනවද තියෙන්නේ කියලා. අපි යමුකෝ දැන් ඉස්සරහට උඩට යන්නත් ඕනේ. ටිකට් ගන්න තියෙනවා. මෙන්න මේ ප්ලේස් එකට ඉතින් ගොඩක් රටවල් වලින් එනවා කට්ටිය ඇවිල්ලා ස්කී කරලා යන්න. එක එක රටවල් වලින් මෙතන තමයි පල්ලෙහා එන්ට්‍රන්ස් එක. ඉතින් අපි ටිකට් ගත්තා උඩට යන්න. ස්කී කරන්න නම් ටයිම් එක මදි කියලා කිව්වා. දැන් 5ට වහන නිසා දැන් වෙලාව 3:00මාරයි. බලමු මොකද වෙන්නේ කියලා උඩට ගිහිල්ලා. එහෙම නැති වුණොත් අපි හෙට උදේට කරනවා. වෙලාව තිබුණොත් බලමු. මේ එකකට නගින්න ඕනේ. ඉතින් අපි නැග්ගා කේබල් කාර් එකට. දැන් උඩට යනවා. බලමු බලන්න.
මේ සමහර තැන්වල ඔයාලට ක්ලියර්ලි පේන්නේ නැහැ මේකේ මේ කේබල් කාර් එකේ ග්ලාස් එකේ බැඳිලා මොනවද මන්ද. ඕන්න ගයිස් අපි ආවා ප්ලේස් එකට උඩටම. මේ දවස්වල අපි ඉන්නේ අන්තිම කාලේ ඉඳ පොට්ටක් එහෙම දිය වේගන යන බවක් තමයි පිනීගෙන යන්නේ. බෙලි කඩාගෙන තමයි එන්නේ. සමහර කට්ටිය ස්ටික් වලින් එනවා, සමහර කට්ටිය ස්ටික්ස් නැතුව. ट्रेन ने लाइन कट्टे තමයි අපිට වෙන්නේ. වෙලාව දැන් 4:07යි සෙල්සියස් අංශක 9යි. ඒ කියන්නේ මේ අවුව තිබිලත් 9ට තියෙනවා. මේ දේවල්ට ඉතින් එනකොට කලින්ම බුක් කරලා කලින්ම රෙන්ට් එකට අඳින ඇඳුම් අනම්මනම් ඒව ටික බුක් කරලා වේලාසනින් උදේම එන තරමට තමයි හොඳ. මොකද අන්තිම මොහොතේ ඇවිල්ලා ඉවරලා කරගන්න ටයිම් නැත. ඒක නිසා වේලාසනින් එන තරමට හොඳයි උදේම කරන එක. ස්කේ කරන එක උදේම කරන එක හොඳයි. මේ දෙම එන තරමට හොඳයි. ඒකට ටයිම් එකක් තියෙනවා. තමන්ට එන්ජොයි කරන්නත් පුළුවන්. අපි වගේ ඉතින් පරක් වෙලාම ඉතින් බෑ වැඩේ කරගන්න. අපි ඉතින් පොඩි අකරදැබි වගේකුත් වුණා. පාකින් හොයාගන්න බැරි වුණා. ඒ කතන්දරත් එක්ක බලමු හෙට අපිට ආය බාසිලෝනා ගිහිල්ලා ආය පෘතුගල් වලට යන්න තියෙනවා. ඉන් කේස් මොකක් හරි චේන්ජ් එකක් වුණොත් හෙට උදේට වගේ ආය ඇවිල්ලා try බලනවා කරන්න පුළුවන්ද කියලා. මෙතෙන්ට එනවා නම් කරන්න බැරි කට්ටියටත් තියෙනවා ට්‍රේනින් එකක්. පැය 3ක ට්‍රේනින් එකක් තියෙනවා. ඒ ට්‍රේනින් එකෙන් පස්සේ ඉතින් try කරන්න පුළුවන් බිගිනර්ස්ලාටත්. හැබැයි මට නම් මෙතන බිගිනර්ස්ලා ඉන්නවා කියලා නම් ඉච්චර ලොකුවට පේන්නේ නැහැ. ඔක්කොම ස්කිල්ස් කට්ටිය තමයි ඉන්නේ. හොඳටම ප්ලේ කරනවා මෙතන. දැන් අපි යනවා ස්කී කරන තැන, ප්‍රැක්ටිස් කරන තැන බලන්න. මං කිව්වා ඔයගලන්ට කලින් අර ට්‍රේනින් එකක් දෙනවා කියලා බිගිනර්ස්ලාට. මෙන්න මෙතන තමයි දෙන්නේ. ඉතින් Claro, eso es todo rollo. අර තියෙන අතර උඩ එතන ඉන්න විතරයි. එතන ඉඳන් කට්ටිය ඔය විදිහට ඉස්සෙල්ලා එනවා ට්‍රේනින් දෙන්න. ට්‍රේනින් වල ඒක පුළුවන් නම් කරන්න. ඒක පුළුවන් නම් අතන ලොකු මේ විදිහට ගිහිල්ලා අර විස්කට් එකේ උඩට ගිහිල්ලා උඩ ඉඳන් එන්න පුළුවන්. එතකන් මෙතන ට්‍රේන් වෙන්න පුළුවන්. මෙතනත් හරියන්නේ නැත්නම් මෙතන ඉස්කෝලේ තියෙනවා. ඒ ඉස්කෝලේට ගිහිල්ලා කතා කරලා ප්‍රයිවට් ලෙසන් එකක් අරගෙන ඒ ටික කරන්න ඉතින්. ඔයද
ඉතින් තවත් දෙයක් තමයි මේ ඇන්ඩෝර රටේ විශාලත්වය ඇවිල්ලා ස්ක්වා කිලෝමීටර්ස් වලින් 468යි. ජනගහනය ඇවිල්ලා 2026 වාර්තාවට අනුව 89,058යි ඉන්නේ. ඊට අමතරව මෙයාලගේ ඔෆිෂියල් ලැංග්වේජ් එක තමයි කැතලන්. ඊට අමතරව ස්පැනිෂ්, ෆ්‍රෙන්ච්, පෝර්චුගීස්, ඉංග්ලිෂ් ඔක්කොම කතා කරනවා. ටූරිස්ට් බෝඩ් එකකින් කියන විදිහට මෙයාලා අවුරුද්දකට දල වශයෙන් මිලියන 8ක ටූරිස්ට්ලව ගෙන්නනවලු. ඒකනම් අමුතුවෙන්ම කියන්න දෙයක් නෑ. මේකේ ඉන්න මිනිස්සු ටික ටූරිස්ට්ලා ටික දැක්කම ඒක අපේ ඇස් දෙකටම පේනවා කොච්චර ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවද කියලා. ඔක්කොම ලක්ෂරි අයිටම්ස් තමයි තියෙන්නේ. ඔක්කොම බ්‍රෑන්ඩඩ්, ඔක්කොම ලක්ෂරි. ඔයාලට එළිය තියෙනවට වඩා ඇත්තට මෙතෙන්ට ගියාම හොඳ බ්‍රෑන්ඩඩ් ඒවා ටැක්ස් ෆ්‍රී විදිහට ගන්න පුළුවන්. අවශ්‍ය කරන දේවල් නැතුව අපිට ස්කී කරන්න බෑ. ඒ නිසා අපි ඒව හොයාගන්න ඕනේ. අද දවස් ඇතුළත අපි ඒවත් හොයාගෙන රෙන්ට් එකට ගන්න තැනකුත් බලලා හෙට උදේ 8 මාර වෙද්දි මේ වෙලාවෙන් 8 මාර වෙද්දි අපි යනවා ස්කී කරන්න. ඉස්සෙල්ලාම පොඩි ලෙසන් එකක් අරගෙන ඊට පස්සේ යනවා ස්කී කරන්න. ඊට පස්සේ දැන් අපි අරගෙන බලලා මම ආව ලිකර් ෂොප් එකකට. ලිකර් චොක්ලට්, සිගරට් ඔක්කොම දේවල් තියෙනවා මේක ඇතුලේ. ඩියුටි ෆ්‍රී ප්‍රයිස් එකට වඩා අඩුයි මේ ටැක්ස් එක. මම ඔයාලට පෙන්නන්න. එන්න ගොඩක් අඩු ප්‍රයිසස් තියෙන්නේ මේ. සින්ද බූනෝ ලොකු එකම 8යි. ඉතින් ඇන්ඩෝරා රටේ ප්‍රධාන මුදල් ලේඛකය වෙන්නේ යූරෝ. යූරෝ වලින් තමයි මේ ඔක්කොම ප්‍රයිස් එක ටැග් කරලා තියෙන්නේ. මේ ජැක් ඩැනියල් ලොකු බෝතලේ ලීටර් 1 38යි. ලීටර් 1 නෙමෙයි නේද මේක? ලීටර් 5 මේක ලීටර් 1මාර 1.75 1.75 මේක ලීටරේම 19යි යූරෝ. බ්ලැක් ලේබල් තියෙනවා. බ්ලැක් ලේබල් එක ලීටරේම 29යි. 750 තියෙනවා 23යි. ඩබල් බ්ලැක් තියෙනවා 30යි. ගොඩක් අඩුයි ගයිස්. මේ ගෝඩන්ස් තියෙනවා 9යි. මේක 8යි.
මේ බලන්නක මේ බෝතලේ මගේ අතේ සයිස් එක. ඉතින් අපි ඩියුටි ෆ්‍රී එකකින් එළියට ඇවිල්ලා අපි ආප සුපර් මාකට් එකකට සුපර් මාකට් එකේ ඒකට වඩා ගණන් අඩුයි. මේ පොඩියට වගේ පෙවුනට මේවා හෙන ලොකු බෝතල් ලීටර 3-4 බෝතල් සමහර බෝතල් මේ ජැක් ඩැනියෙල් එක දැන් අපිට මෙතන 13ට හොයා ගන්න පුළුවන් 1 ලීටර් එක. මෙතන ගයිස් මාර විදියටම අඩුයි මේ සුපර් මාකට් වල. මන් දන්නේ ක්වොලිටි එකේ වෙනසක් තියෙනවද කියලා. ඒ වුණාට එහෙම වෙන්න විදියක් නැහැ නේ. මෙන්න මේ ඩියුටි ෆ්‍රී වල දෙන්නේ ගොඩක්ම පැක්ස් දෙන්නේ. දැන් බොටල් දෙකක් ගත්තොත් එකක් ෆ්‍රී වගේ ඔෆර්ස් වලට තමයි දෙන්නේ. බොටල් එකක් ගත්තොත් චොක්ලට් එක ෆ්‍රී, නැත්නම් සිගරට් ගත්තොත් ලයිටර් එක ෆ්‍රී, නැත්නම් බාගේ බෝතලයක් ෆ්‍රී. ඔන්න අපිට හම්බුණා තවත් ස්වීට් ෂොප් එකක් ඇවිදගෙන යනකොට. ඔයාලට පේනවා ඇති මේ කොළ පාට ලයිට්ස් වගේ දාලා තියෙන හොටෙල් එකක්. අපි යමු එතෙන්ට බලන්න. පාර ක්‍රොස් කරලා මෙන්න මෙතන තමයි ප්‍රධානම සිටි එකේ සිටි සෙන්ටර් එක. මේක තමයි ඇන්ඩෝරා ලා වෙලා කියන්නේ. ඇන්ඩෝරා රටේ ප්‍රධානම සිටි එකේ සෙන්ටර් එක. අවසනාවට මම ඇස් දෙකෙන් දකින ලස්සන ඔයාලට මේ කැමරාවෙන් පෙන්වන්න බෑ. ඒ තරම් සුන්දරත්වයක් තියෙන්නේ. පොඩි බඩගිනිකුත් එනවා. ඊට පස්සේ අපි ආවා කෑම කණ්ඩ. ඊට පස්සේ අපි ආවා අපේ එකමඩේෂන් එකට ඇන්ඩෝරා වල. මේ හොටෙල් එක ඇත්තටම ඇන්ටික් විදියට තමයි තියෙන්නේ. පරණ සිස්ටම් එකට ලිෆ්ට් එක උනත් පොඩ්ඩක් පොඩි. ඒ වුණාට මාරම ලුක් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ අපිට හම්බුණු රූම් එක. මං කියවලට පරණ විදියට තමයි තියෙන්නේ. එළිය සීතල වුණාට ඇතුළට එද්දී එහෙම සීතලක් දැනෙන්නේ නැහැ. ඒ තරම් හීට් එකේ තියෙන්නේ. මේ තමයි එළියේ බැල්කනියෙන් මං ඔයාලට පෙන්නන්නේ දැන් view එක. මම මෙහෙම ඔයාලට පෙන්නුවාට මේ අපි එන උඩ ඉන්නේ. ඔයාලට පේන ඇති මං zoom කරලා දැන් පෙන්නුවා. දැන් අපි වොෂ් එකක් එහෙම දාලා නිදාගන්නයි යන්නේ. හෙට උදේට හැරෙන්නත් ඕනේ. good morning guys. ඉතින් මම දැන් පෙන්නන්නේ එළියේ බැල්කනි ඉඳන් උදේට තියෙන view එක. මං ඊයේ රෑට් පෙන්නුවා ඔයාලට ලයිට්ස් එක. දැන් මේ තමයි ඇත්තටම දකින්නේ ලස්සන හිම කඳු වලින්. wow. දැන් වෙලාව ඇවිල්ලා උදේ 7:45යි. සීතලත් එක්ක හිම කඳු පේනකොට උඩකම ඉඳන් මේ වගේ ෆීල් එකක් දැනෙනකොට මාරම සතුටක් තියෙන්නේ guys. මං ඔයගලන්ට කිව්වා වගේම අපි තීරණය කළා ඊයේ රෑ අපි ස්කී කරනවා කියලා ඉවරලා ද උදේට. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එකෙන් මම ගේන්නේ
අද දවස් ස්කී කරන විදිය යමු අපි උඩට. මං ඔයාලට නිතරම කියනවා වගේ මේ වලට එනකොට කලින් බුක් කරලා ඇඳුම් අරගෙන ඒ අවශ්‍ය කරන ඇඳුම් තියෙන්න ඕනේ. ඔන්ලයින් බුක් කරොත් එහෙම අපිට ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. නැත්නම් මෙතනින් බුක් කරොත් එහෙම ලොකු ගාණක් යනවා. ඒ වගේම ඇඳුම් වලටත් ලොකු ගාණක් යනවා. ඔන්ලයින් බුක් කරා නම් ඔයගලන්ට 15% හරි 25% හරි ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. තිල්න කණ්ඩායම මොනවද කියන්න තියෙන්නේ අද අත්දැකීම ලබන්න අලුත් මොහොත ගැන? අද අත්දැකීම කියන්නේ අද දැන් අපි ස්කීන් කරන තැනකට ආවේ. මේ මවුන්ටන් කීපයක් තියෙනවා. එක එක පැතිවල ස්ලෝප් තියෙන භයානක ඒවා තියෙනවා, ටිකක් ලේසි ඒවා තියෙනවා. ඉතින් අපේ මං හිතන්නේ මේ අපේ පළවෙනි එක්ස්පීරියන්ස් එකනේ. ස්කීන් වල අපිට පොඩි try එකක් දෙනවා. කොහොමද අපිට කරගන්න පුළුවන් කියලා පොඩි ලෙසන් එකකුත් ගන්න වෙයි. ඒකත් අරගෙන අපි පළවෙනි පාරට ඉතින් උත්සාහ කළ බලමුනේ මේක කොහොමද දුවන්නේ කියලා. එහෙම වුණොත් ඊළඟ පාර අවුරුද්දෙම තියෙන කාලෙක ඇවිල්ලා අපිට කරන්න පුළුවන් නේද? ඒ නිසා අපි ඉතින් try එකක් දෙමු නේ. යා රයිට්. යමු එහෙනම්. අපි දැන් අවශ්‍ය කරන උපකරණ ටික රෙන්ට් කරගන්න ඇවිල්ලා ඉන්නේ. මෙතනින් තමයි අපි ගන්නෙ. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අපි අවශ්‍ය කරන ඇඳුම් ටික ඔක්කොම ටික ගත්තා. මේවා ටිකක් ගත්තා. සපත්තු දාගත්තා. දැන් යන්නේ try කරන්න. ඔය මේ පැත්තට දාන්න මුලින් මේ පැත්තට. පොඩෙන් කොහොමද? මෙන්න මේ සපත්තු දාන්න ඉස්සරහෙන් තියලා මෙෂර්මන්ට් එකට පිටිපස්සෙන් ටක් ගාලා තද කරන්න තියෙන්නේ. ඔන්න ඉතින් මමත් ස්ටාර්ට් කරා ට්‍රේනින් වෙන්න. හිතන තරම් ලේසි නෑ ගයිස්. ඔයාලට දැන් පේනවා ඇති මේක දාගෙන ඔය රියුට යන්නනේ තියෙන්නේ කියලා ඉවරලා. එහෙම නෑ එකපාරක් එහෙම ගියොත් එහෙම ආයි කෙරෝලින් තමයි මතුවෙන්නේ. කඩාගෙනම යනවා ඉතින් ආයි පල්ලෙහාටම. මේක ෆ්ලැට් තැනක් නෙමෙයි. මේක කඳු පල්ලම් තියෙන තැනක් නිසා පොඩ්ඩක් ඩේන්ජරස්. මෙන්න මෙතන ඉතින් පොඩි ළමයින්ටත් ට්‍රේනින් එක දෙනවා. අපි ඉතින් හිතුවා ට්‍රේනින් එකක් ගන්නත් කියලා බලමු. අද පොඩ්ඩක් රස්නේ ඉතින් අවුවක් තියෙනවා. එimhe තිබ්බට ඉතින් ඇඟය තුල රස්නේ මේ ඔක්කොම කවර්ඩ් කරන්න ඉන්නේ. ඉතින් මරු අත්දැකීමක් මේක. ජීවිතේ පළවෙනි පාර මේ වගේ ස්කී පාරක් කරන්නේ. ට්‍රේනින් එකක් ගන්න පුළුවන්. ට්‍රේනින් එකට මෙයාලා කියනවා අපි තුන් දෙනාටම ඇහුවේ ඩිස්කවුන්ට් එකක් තියෙනවද නැද්ද දන්නේ නැහැ. කොහමත් 140ක් කියලා කිව්වේ. පැය දෙකක් ට්‍රේනින් වෙන්න ඕනේ. ඇත්තටම එච්චර ටයිම් එකක් නැහැ අපිට පැය දෙකක් ඉන්න තරම්. මොකද අපි ආයෙ යන්නත් ඕනේ. පැය 15ක 15කට වැඩි ඩ්‍රයිව් කරන්න තියෙනවා. ඒ නිසා අද දවසේ පුළුවන් තරම් අපි මෙතන ඉඳලා යන්න කියලා තමයි බැලුවේ ඇන්ඩෝරා වලින් පෘතුගාල් වලට. ඉතින් බලමු තව කොච්චර සුන්දරත්වයේ විඳින්න පුළුවන් වේද කියලා ඉවරලා. මේ පේනවනේ දෙන්නෙක් ට්‍රේනින් යනවා. කොහොම තමයි ඉතින් ට්‍රේනින් එන්න ඕනේ නැත්තම් බෑනේ. හැමදාම කරන දේවල් නෙවෙයිනේ. අනික අපි මේ වගේ රටවල ඉපදුන කට්ටියක් නෙමෙයිනේ. අලුත් අත්දැකීම් ගන්න ඕනේ ජීවිතේට. try කරන්න ඕනේ හැමදේම. සුන්දරයි ඉතින්. මේ තියෙන්නේ මගේ කුට්ටන් දෙක. මේ දෙක තියෙනවා, සපත් දෙක තියෙනවා. මේවා ඉතින් කලින් වෙලාසිනින් අර මං කිව්වා වගේ බුක් කරගන්න ඕනේ.
මෙතන තියෙනවා හිම අයිස් කැට ඔය කරන්න හොඳට නියමයි ග්‍රේට් ටිල්න ප්‍රදේ දැන් යන්නේ පල්ලමට වා නියමයි ගයිස් පොඩ්ඩක් මහන්සි එන පොඩ්ඩක් ඉඳගත්තා ගත්තු සපත් දෙකත් පොඩ්ඩක් තදයි වගේ ඒවා ගන්නකොට ඔයාලා එනවා නම් ඒවලා ගන්නකොට හරියට බලලා ගන්න සයිස් එකට අද අවුවත් එක්ක පොඩ්ඩක් රස්නෙත් එක්ක අමාරුයි දාඩියක් දානවා ඔයාලා හිතනවා නේ හිමේ ඉඳලා දාඩිය දාන කට්ටියද කියලා තියෙනවා එම තමයි ඇඟ උණුසුම් වෙනකොට දාඩියක් දානවා ඉතින් ඉතින් අපි නම් දැන් ස්කී කරලා ඉවරයි බුත්ම ස්කී තෝගයක් කරේ වැටි කරා මොහොම හරි මේ ප්ලේස් එකට කියන්නේ අරින්සල් කියලා ඔයාලා ඇන්ඩෝර එහෙම එනවා නම් අරින්සල් කියලා සර්ච් කරලා බලලා කලින් බුක් කරලා තමයි එන්න ඕනේ එතකොට තමයි ඔයාලට හරියට උදේම එන්න ඕනේ උදේ 9ට මෙතන ඕපන් කරනවා ඕපන් කරලා ඉවරලා ඊට පස්සේ රෙන්ට් එකට බඩුව ගන්න තියෙනවා මෙතන. දැන් අපි පිටත් වෙන්නයි යන්නේ බාසිලෝනා තුරු ආය පෘතුගාල් වෙත. මෙන්න මෙතන තියෙනවා කැෆෙටේරියා එකක් අපිට කෑම කණ්ඩ කෝෆි බොන්ඩ ඩ්‍රින්ක්ස් මොන හරි බොන්ඩ එතනම තියෙනවා ප්ලේස් එක මෙන්න මේ ටනල් එකක් වගේ තියෙන්නේ ඕකෙන් තමයි උඩට එකන් යන්නේ එකන් ගිහිල්ලා ඉවරලා උඩින් ඉඳන් පල්ලෙහාට එන්න ඕනේ පොඩි ළමයි ඉතින් මාර විදියට විනෝද වෙනවා බිම පෙරලි අයිස් කකා එයාලට ලොකුම ෆන් එකක් තියෙන්නේ Hello guys පළවෙනි ස්කීන් එක්ස්පීරියන්ස් එක මේ හිම තියෙන කන්දකට ඇවිල්ලා ස්කී මවුන්ටන් එකට ඇවිල්ලා අපේ පළවෙනි අත්දැකීම ටිකක් මුල් ටිකේ නම් අමාරු නම් මොකද අපි එහෙම දන්නේ නැහැ හැමදේම සාමාන්‍ය වීඩියෝ එකක් බලලා තමයි ඉගෙන ගත්තේ සමහර දේවල් සහ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් නැතුව කරන එක ටිකක් අමාරු වැඩක්. ඉතින් අපි හිතුවා ඊළඟ පාර එනවා නම් අපි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එක්ක ඒකට පේ කරලා එහෙම එන්න ඕනේ කියලා. මොකද ඒක එතකොට අපිට බේසික් ටික ඉගෙන ගන්න පුළුවන්. හදිස්සිය අපිට තියෙන්නේ ලොකුම කඩේම තමයි මේ යන්නේක නෙමෙයි. අපි කොහොමද නවත්ත ගන්න කියලා. මොකද මේකේ පල්ලම් ගොඩක් වැඩි. ඒ නිසා ඒ ටිකට ටිකක් දැනගන්න එක හොඳයි. ඉතින් ඊළඟ පාර අපි එනකොට අපි එහෙම බුක් කරලා අනිත් අයටත් එනවනම් නේද? එහෙම එන්න කියන එක හොඳයි. බලලා චෙක් කරලා කලින් බුක් කරලා මේ ඉක්විප්මන්ට්ස් එහෙම එතකොට ටිකක් ලාභයි. එහෙම කරා නම් ඉතින් හැමෝටම හොඳයි. බොහොම හොඳ අත්දැකීමක් ගත්තාද? අපි හැමෝම අපි තුන් දෙනාම ජීවිතේ පළවෙනි වතාවට සහ ඉදිරියට කන්ටිනියු කරන්නත් එක්ක යමු එන. අපි රෙන්ට් එකට ගත්ත උපකරණ ටික බාර දෙන්න ආවා ගයිස් මෙතෙන්ට. එතනින් බාර දීලා දැන් අපි යන්නේ පල්ලෙහා වෙත.
ඔන්න ඉතින් ජීවිතේ තිබ්බ එක ආසාවක් ඉවරයි. ඒකත් ඉෂ්ට කරගත්තා ස්කී කරලා හිම මත සෙල්ලම් දාලා ලස්සනයි සුන්දරයි. මාරත් දැකීමක්. ඇත්තරම ඔයාලටත් මං කියන්නේ කලින් කිව්වා වගේ නිතර නිතර කියනවා එනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ ඒ බුකින් එක හරියට කරගෙන එන්න. ආවෙ නැති වුණොත් දෙපාර තුන් පාර රස්තියාදු වෙන්න වෙනවා. ඒක නිසා ඒක හරියට කරගන්න පාස් එකක් හදාගන්න. මේකෙන් අපිට එකපාරක් ගත්තම එක දවසක් නෙමෙයි දවස් දෙක තුනක් කරන්න පුළුවන්. මේ පාස් එක තියෙනවා නම් අපිට කරන්න පුළුවන්. මම දෙන්න හොඳම අයිඩියා එක තමයි ඔයාලා එනවා නම් දවස් දෙක තුනකටවත් තියලා එන්න. මොකද පළවෙනි දවසේ හොඳ ට්‍රේනින් එකක් අරගෙන දෙවෙනි තුන්වෙනි දවසේ අනිවාර්යෙන්ම හොඳ ස්කිල් එකක් කරන්න පුළුවන් මේකේ. ඒක හරි අපි හිතන තරම් අමාරු නෑ. ඒ වුණාට පොඩි ට්‍රික්ස් වගේක් තියෙනවා. ඒ ටික දැනගන්න ඕනේ. ඒ ටික දැනගෙන වැඩේ හරියට කරගත්තා නම් එච්චරයි. එහෙනම් අපේ වැඩ ටික ඉවරයි. අපි දැන් පල්ලෙහාට යන්නේ පිටත් වෙන්න යමු එහෙනම්. ඉතින් අපි ඕපන් කේබල් කාර් එක යනවා. ඕපන් එක යන්නේ. ඒ පේනවද මේ? ඕපන් අතල්ල කියන්නේ. ඉතින් උඩ ඉඳන් පල්ලෙහාට ආව ඕපන් කේබල් කාර් එකේ මරු ආතල් එකක්. ඒකත් මරු අත්දැකීමක්. සුපිරියි. දැන් අපි වාහනේ තියෙන තැනට යනවා. බයි. ඔන්න ඉතින් එහෙනම් අපි පල්ලෙහාට ආවා. එහෙනම් ඇන්ඩෝරා සිහිනෙත් සැබෑ කරගත්තා කට්ටියම. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් අපි ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. එහෙනම් සුබ දවසක් ඔයාලටත්. අපිත් එහෙනම් දැම්මම එහෙම ගෙදර බලා පිටත් වෙනවා. එහෙනම් ජය වේවා. ෆලෝ කරලා තියාගන්න. අදෝ. චාව්.